friends, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ඕගොල්ලොන්වත් එක්ක මම යනවා ෆින්ලන්තයේ තම්පරේ සිටි එකට එන කොකාකෝලා ට්‍රක් එක බලන්න. මේක එන්නේ තම්පරේ සිටි එකේ ලින්නම කියන ඒරියා එකේ කේ සිටි මාකට් එක ගාවට. එහෙනම් අපි ගිහින් බලමු අද දවස මොන විදිහට අපිට එන්ජොයි කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ කොකාකෝලා ට්‍රක් එකේ තියෙන විශේෂත්වය තමයි ෆින්ලන්තයේ ඇතුළු යුරෝප් කන්ට්‍රීස් වල මේ කොකාකෝලා ට්‍රක් එක ට්‍රැවල් කරනවා. ඉතින් ඒ ජාතිකයන් හිතනවා ඒගොල්ලන්ගේ ක්‍රිස්මස් ඇට්මොස්ෆියර් එක මෙන්න මේ කොකාකෝලා ට්‍රක් එක ඒගොල්ලන්ගේ සිටි එකට ආවයින් පස්සේ ස්ටාර්ට් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ ට්‍රක් එක ට්‍රැවල් කරන්නේ ක්‍රිස්මස් කාලේ විතරයිනේ. හරි ලස්සනට ඩෙකොරේට් කරලා සැන්ටා ක්ලවුස් එක්ක තමයි මේ ට්‍රක් එකේ එක සිටිස් වලට යන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ක්‍රිස්මස් එකේ එක සිම්බල් එකක් විදිහට මේ කොකාකෝලා ට්‍රක් එකේ පැමිණීම ඒගොල්ලෝ හඳුන්වනවා. ඔන්න ඉතින් හෙමින් අපි කොකාකෝලා ට්‍රක් එක ගාවට ආවා. ඉතින් මේගොල්ලෝ අපිව මෙතෙන්ට වෙල්කම් කරේ ආපු ගමන්ම කොකාකෝලා එකක් අපේ අතට දීලා. ඉතින් මේ දවසේ මෙතෙන්ට ඕනම කෙනෙක්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් කොකාකෝලා ඇති තරම් බොන්න පුළුවන්. ඉතින් අපි එකක් බීලා ආපහු කොකාකෝලා ට්‍රක් එකට යද්දි තව කොකාකෝලා එකක් අපිට එතනින් දුන්නා. ඉතින් එදා දවසේ කොකාකෝලා ක්‍රූ එකෙන් පොඩි ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තිබ්බා. පොඩි බබාලට ඒ වගේම ෆැමිලි එකත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් චූටි ගේම්ස්. ඉතින් අපි ඒවට සහභාගී වුණා. ඇත්තටම කිව්වොත් මෙතන ගොඩාක් තිබ්බ හරි සිම්පල් දේවල්. ඉතින් ඒ වගේම තේරෙනවා ෆින්ලන්තයේ ඉන්න සිටිසන්ස්ලා ගොඩක් වෙලාවට හැම දෙයක්ම යාළගේ ජීවිතේ හැම දෙයක්ම හරි සිම්පල් විදිහට තමයි ගන්න. සෙලිබ්‍රේෂන් එකක් වුණත් හරි සිම්පල් විදිහට තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් මට හිතෙනවා මෙහි අය ලංකාවත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී යාළගේ සිම්පල්කම තමයි මේ සතුටින් ඉන්න බලපාන ලොකුම හේතුව. මොකද අපි ලංකාවේ නත්තල වුණත් හරි ලොකුවට සෙලිබ්‍රේට් කරනවනේ. හැබැයි මෙහි අය ඒ හැම දෙයක්ම හරි සිම්පල් විදිහට මේගොල්ලන්ගේ මේ ඉවෙන්ට්ස් ගත්තත් හරිම සිම්පල්. ඉතින් මට හිතෙනවා ඒ සිම්පල්කම තමයි මේගොල්ලන්ගේ මේ සතුටින් ඉන්නවා කියන්න බලපාන එකම සාධකය. ඔන්න ඉතින් අපිත් මේ ගේම් එක කරා. බලමු මම අද ලකී වෙයිද මොනවා හරි gift එකක් මට ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අයෝ ඒ වොයිතවා ඒ කියන්නේ no gift. ඉතින් මම අද ලකී නෑ මොකද gift එකක් මට හම්බෙන්න. හැබැයි මගේ යාළුවන්ට gift හම්බ වුණා. ඉතින් අවුලක් නෑ. ඉතින් අපි ඒකත් අරගෙන ඊට පස්සේ මගේ කාපු යාළුවන්ගේ බබාලා මේ විදිහට සෙල්ලම් කරලා මෙතන පොඩ්ඩක් අපි ඉතින් විනෝද වුණා. ඔය විදිහට තමයි කොකාකෝලා ට්‍රක් එකේ මෙයාට තියෙන ඉවෙන්ට්ස් ටික සිද්ධ වුණේ. ඉතින් අපි ඔක බලලා ඊට පස්සේ ආපහු ගෙදර ගියා. ඉතින් හරි සිම්පල් හැමදේම හරි පොඩි දෙයින් තමයි මෙහි මිනිස්සු සතුට වෙන්නේ. ඉතින් ඒක තමයි මෙයාලගේ තියෙන විශේෂත්වය. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක රැඳී ඉන්න ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. තවදුරටත් මාත් එක්ක රැඳී සිටින්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාව දිගටම ෆලෝ කරලා තියාගන්න. බයි.